සිරුදිනම සතුරින් අන්දරෙන් පිළිගන්නවා Channel Reviews YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න අරන් ඇවිත් තියෙන්නේ 2021 දී රිලීස් වෙච්ච බැලරිනා කියන ෂෝට් ෆිල්ම් එක. ඉතින් මේ කතාව පැත්තට ගියොත් මේකේ ඉන්න එක ගෑනු ළමෙක් එයා ඩාන්සින් ප්‍රැක්ටිස් කරන්න යනකොට කන්නඩියේ තියෙන ඡායාව වෙනස් විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලයි ගෙදරත් මේ වගේ කන්නඩියක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම අපේ YouTube channel එකට ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන රත් පාට subscribe button එක press කරලා ඊට හැබත දෙන bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක set වෙන්න මේ වීඩියෝ එක බලන්න. එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම පෙන්නනවා එක ගෑනු ළමෙක් බෑග් එකක් අරගෙන ඩාන්සින් ක්ලාස් එකට එනවා ප්‍රැක්ටිස් කරන්න. මේ වෙලාවේ මේ ක්ලාස් එකේ කවුරුත්ම නැහැ. මේ ගෑනු ළමයා විතරයි මේ ක්ලාස් එකේම ඉන්නේ. ඊට පස්සේ එයා මේ බෑග් එක පැත්තකින් තියලා ප්‍රැක්ටිස් කරන්න ලෑස්ති වෙනවා. මුලින්ම එක්සර්සයිස් ටිකක් කරන්න යනකොට මෙතන තියෙන ලයිට් එක එකපාරටම ඩිම් වෙන්න පටන් ගන්නවා. ඒත් එයා ඒක වැඩි ගණන් ගන්න නැතුව කණ්ණාඩි ඉස්සරහට ගිහින් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකම් ප්‍රැක්ටිස් කරගෙන යනවා මෙයා. හැබැයි ටික වෙලාවකට පස්සේ එයා දකිනවා කණ්ණාඩියේ තියෙන ඡායාව එයාට වඩා වෙනස් විදියට හැසිරෙනවා කියලා. ඒක නිසා එයා හොඳට බලනවා එයා දැකපු දේ ඇත්තක්ද කියලා. ඒත් එයාට පේන්නේ සාමාන්‍ය විදියට එයා කරන දේවල්ම කණ්ණාඩියෙන් පේන එක. ඊට පස්සේ එයා පිටිපස්සට හැරෙන්න ගිහිල්ලා එකපාරටම හැරිලා කණ්ණාඩිය දිහා බලද්දී ඡායාව හැසිරෙන්න පරක්කු වෙනවා. ඉතින් එතකොට මෙයාට දැකපු දේ ඇත්ත කියලා තේරිලා බය වෙලා මෙතනින් දුවන්න හදනවා. ඒත් ටිකක් දුරක් ගිහින් බලනකොට නැවතිලා ආපහු කණ්ණාඩිය දිහා හැරිලා බලනවා. ඊට පස්සේ එයා හිමීට කණ්ණාඩිය දිහා පැත්තට එන්න පටන් ගන්නවා. නමුත් ටිකක් වෙලා ගිහින් යනකොට කණ්ණාඩියේ ඡායාව මෙයා කරපු නැටුම කරන්න පටන් ගන්නවා. හැබැයි එයා ඒක කරන්නේ වැරදියට. ඒ නිසා මේ ගැහැණු ළමයා මේක හරියට කරලා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මෙයා ඒක ඡායාවට උගන්වන්න උත්සාහ කරනවා. ඉතින් කොච්චර මෙයා උත්සාහ කරත් ඒ ඡායාව ඒක හරියට කරන්න බැරි වෙනවා. මේක නිසා ඒ ඡායාවට තරහ ගිහින් එයාගේ කකුල කැඩෙන විදිහට හයියෙන් පොළවට ගහනවා. එතකොට මේ ගැහැණු ළමයාගේ කකුලෙත් ඒ විදිහටම කැඩෙනවා. ඊට පස්සේ මෙයා මෙහෙම අමාරුවෙන් බඩ ගාගෙන යන්න හදනකොටම මේ ඡායාව එයාගේ අතේ ඇඟිලි කඩන්න පටන් ගන්නවා. මේ විදිහටම මේ ගැහැණු ළමයාගේ අතේ ඇඟිලි පිටිපස්සට කැඩෙනවා. මෙයා වේදනාව ඉවස ගන්න බැරුව හයියෙන් කෑ ගහලා ආයෙමත් හිට ගන්න උත්සාහ කරනවා. ඒත් මේ ඡායාව එයාගේ බෙල්ල අනිත් පැත්තට හරවලා ඒත් එක්කම මේ ගැහැණු ළමයාගේ බෙල්ල අනිත් පැත්තට හැරිලා එතනම මරණයටපත් වෙනවා. ඊට පස්සේ මේ ඡායාව ආයෙමත් වැරදි විදිහට නටන්න පටන් ගන්නවා. එතනින් මේ ෂොට් ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියන්න කියලා ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාට තියෙන අදහස පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඉතින් අපි ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.